පැත්තයි එහා පැත්තයි යාවෙන්න ඕන කොහොමද? දැන් ඇද වෙලා තියෙන්නේ කොහොමද කියන එක ඔයාලට අදහසක් ගන්න පුළුවන් මෙන්න මේකෙන්. ඔන්න ඇද වෙලා තියෙන විදිහ. අර දුඹුරු පාට ටී-ෂර්ට් ඇද වෙලා තියෙන්නේ මැද කනුව නේ ඒක ඇද වෙලා තියෙන විදිහ. මේ යකඩ බාර් වලට මොකුත් ප්‍රශ්නයක් වෙලා නෙවෙයි බේස් එකේ අවුල තිබුණේ. බේස් එක ඉරවෙච්ච රොඩු කොට අයින් කරන්න 120යි ටොන්ටොනේ බෝම් ට්‍රක් දෙකක්. ඒක ගඳගත්ත දරුවා අකුල තියාගෙන ඉන්න පීල්ලයි මේකයි තනිකෙලින් යාවෙන්න ඕනේ. එහෙම තනිකෙලින් තිබුණ මේ පාලම මේ තියෙන ගම් වතුර මට්ටමේ තියෙද්දි පාලමේ ලෙවල් එකට වතුර තියලා තියෙද්දි උඩ ආච්චි කිසිම තනිකෙලින් තියෙනවා. පස්සේ තමයි මේක මෙතනින් බලා ගන්න පුළුවන් අනෙකුත් කණු දෙකත් එක්ක මැද කණුව කොයි විදිහටද සම්බ වීම වෙලා තියෙන්නේ කියලා. මෙන්න මේ මැද කණුව ඉදිරි දිශාවට තල්ලු වීම තමයි පාල මැද වීමද බලපාලා තියෙන හේතුව.